සුබ අලුත් අවුරුද්දක් වේවා. ලංකාවේ නැතත් අපේ කම තියාගන්න කාලයට අපේ නෝනා මච්චදාන ටික කපාලා ඔක්කොම අතර ඒක ඉතින් කොහොමද මගේ යාළුව හැමෝටම ඔන්න අද අපි ගේන්නේ අපි කොහොමද අවුරුද්දට ලෑස්ති වුණේ කියලා. ඉතින් මන්නම් ඔය කැම මේසෙට තියන්න පොඩ්ඩක් කැවිලි හැදුවා. ඉතින් මේ කැවිලි හදන පුංචි වීඩියෝ ටිකක් ඉතින් මගේ මතක පොතට එකතු කරගන්න හිතුවා. ඉතින් මං ඕගලන්ට කියන්නම් මං කොහොමද හරිම ලේසියෙන් මේ කැවිලි ಜಾති හදාගත්තේ කියලා. ඉතින් මං ඉස්සෙල්ලාම හැදුවේ milk toffee fudge. ඉතින් මේකට ඕගලන්ට අවශ්‍ය වෙනවා milk maid පොඩි ටින් එකක්. ඒ වගේ මේ ටින් එකෙන් 4න් 3ක් සීනි, 4න් 2ක් වතුර. ඉතින් ඕගොල්ලෝ කැමති විදිහට ඒකට එන සහල් ලුණු චුට්ටක් සහ වැනිලා දාගෙන දිය කරගන්න ඕනේ සීනි ටික දිය වෙනකන්. ඉතින් මේ තියෙන්නේ විනාඩි 15ක් විතර ගියාම. දැන් නම් ඉතින් පැය භාගයක් විතර ගිහිල්ලා ටිකක් පදම උකු වේගෙන එන්නේ. ඔන්න දැන් නම් හරි පදමට ඇවිල්ලා තියෙන ළමයි. ඉතින් මේක හදනවා නම් ඔයා පොඩ්ඩක් ලිප ගාව ඉන්න බලාගෙන තමයි හදන්න ඕනේ. ඉතින් මගේ මේ milk toffee එක ගොඩාක් ඝනකනුත් නැහැ, ගොඩාක් සොෆ්ටුත් නැහැ. ඉතින් මැද්දේ වගේ තමයි තියෙන්නේ. ඉතින් හරිම රසට ඒ කිරි ටොෆි එකත් මට හදාගන්න පුළුවන් වුණා. එහෙනම් අපි බලමුකෝ ඊළඟට මම මොනවද හැදුවේ කියලා. ඊළඟට හැදුවේ කොකනට් ටොෆි. ඉතින් මේක නම් හරිම ලේසි. මං ඉස්සර ගොඩක් වෙලා පොල් ටොෆි හදනවා අර ලිපේ හැඳි ගගහ. නමුත් මේ රෙසිපි එකට ඔයාට අවශ්‍ය වෙනවා සීනි ග්‍රෑම් 350ක් විතර. මම නම් මෙෂර් කරේ මේ පේපර් කප් වලින්. මේ පේපර් කප් වලින් සීනි කප් 2ක් දාලා පොල් කප් 3ක් දැම්මා. නමුත් ඔයාලට තව ඕනනම් වැඩි කරගන්නත් පුළුවන්. මේ තියෙන්නේ ඩෙසිකේටඩ් කොකනට් ළමයි. හැබැයි ඔයගලන්ට මේව නැත්තම් පුළුවන් සාමාන්‍ය පොල් ටිකක් ගාලා කිරි ටික චුට්ටක් අයින් කරලා පුළුවන් නම් චුට්ටක් වේලලා ගන්න. ඉතින් මේ විදිහට මිශ්‍රණය හදාගෙන ඔයාට තියෙන්නේ විනාඩි 10ක් විතර කූරු ගානකොට පිටි කිරි ටිකක් මේකට එකතු කරන්න. මම පිටි කිරි කෝප භාගයක් එකතු කරා. ඊට පස්සේ පදමට ලුණු, වැනිලා චුට්ටක්, කලරින් ඔයා ආස නම් නැත්තම් ඔයා ආස නම් එන සහල් කුඩු චුට්ටක් දාලා හොඳට කලවම් කරන්න. ඔයාට පදම හොඳට අතට සාමාන්‍ය ප්‍රමාණයට ඝන වේගන එනකොට බටර් හැඳි 2ක් විතර එකතු කරන්න. එතකොට මේක හොඳට කලවම් වෙලා හරි ස්මූත් ටෙක්ස්චර් එකක් එනවා. ඉතින් ওই විදිහට මං කලරිනුත් එකතු කරා. ඉතින් ඒක ඕගලන්ගේ ඒක ඔප්ෂනල්. කැමැත්ත අනුව තමයි ඉතින් ඕගලන් කැමති පාටක් එකතු කරගන්න පුළුවන්. ඉතින් අද මගේ හස්බන්ඩ් නිවාඩු නැති නිසා මට තනියෙන් තමයි මේ දේවල් කරන්න උනේ. ඉතින් වීඩියෝ කරන්නත් ඕනේ, මේ වගේ කෑම හදන්නත් ඕනේ. ඉතින් ටිකක් අමාරු වැඩක්. මොකද මේ කෑමවල පදම වෙනස් වුණොත් ළමයි ගන්න වෙන්නේ බූල්ටෝ තමයි. ඉතින් මං කොහොම හරි try කරා චූටි වීඩියෝ කෑල්ලක් හරි අරගෙන ඕගලන්ටත් පෙන්නන ගමන් මගේ මතක පොතටත් එකතු කරගන්න. ඉතින් ඊළඟට මං හැදුවා. ඉතින් බලන්නකො මට හරියට ඒක හැඩ කරගන්නත් බැරුව ගියා ඉක්මනට කරන්න ඕන නිසා. ඉතින් මේ තියෙන්නේ මූං කැවුම්. මං ගිය පාර මූං කැවුම් හදලා පොඩ්ඩක් වැරදුනා. චුට්ටක් ගල් වුණා. ඒ නිසා මං හිතුවා මේ පාර
මුං කැවුම් පොඩ්ඩක් හදනවා කෝප්ප 2කින් කියලා. ඉතින් මුං කැවුම් හදන්නවාට ඕනේ මුං ඇට කෝප්ප 2යි. ඒ වගේම සීනි කෝප්ප 2ක්. ඉතින් මම මේ සීනි චුට්ටක් කැරමල් කරගෙන ඉතුරු සීනි ටිකක් දාලා තෙත හාල් පිටි නැත්තම් කඩේ හාල් පිටි අරගෙන ඒකත් චුට්ටක් බැද ගන්න. අර පොඩ්ඩක් එහාට මෙහාට පිටියක යන්න ඕනේ. එතකොට අර ගොඩාක් සිනිදුනහම තමයි මේ මුං කැවුම් එක ගොඩක් රසට හදාගන්න පුළුවන්. දැන් නම් ඉතින් හස්බන්ඩුත් ආව උදව් කරන්න. මොකද මේ මුං කැවුම් එක ටිකක් ගල් වෙනවා ඉක්මනට අපි මේක තැටිය දාලා කපා ගත්තේ නැත්තම්. ඉතින් මේ පාර මුං කැවුම් එක නම් හරිම රසට ආව ළමයි. හොඳට තුනී වුණා. ගිය පාර එක නම් පොඩ්ඩක් බුල්ට ගතියක් ආවා. මං හිතන්නේ මං ඒකේ සීනි රත් කරලා තිබ්බා වැඩි. ඉතින් මේ හැමදේම මම එක්ස්පෙරිමන්ට් කරන්නේ ඉතින් ලංකාවේ වගේ අපිට එහෙම ලොකුවට මම ඔයගලන්ට හැමතිස්සෙම කියනවා වගේ ඉතින් අපි හරි බොහොම සුළු දේවල් ප්‍රමාණයකින් මේ හැමදේම කරලා අපි ජීවිතේ සතුටු වෙන්නේ. ඉතින් මං හැම පාරම වගේ ඉතින් මේ පාරත් මම ඇත්තම කිව්වොත් ආගමේ. නමුත් මගේ අම්මා හැමදාම අවුරුදු සමරනවා. ඒ වගේම මම පුළුවන් විදිහට මගේ හස්බන්ඩ් එක්ක අවුරුද්ද සමරනවා. ඉතින් මේ පාරත් පුළුවන් විදිහට අපි හිතුවා අපේ යාළුවෝ හැමෝටම කියලා අවුරුදු සමරමු කියලා. ඔන්න ඉතින් දැන් මං හදන්නේ අනෝදා මල්. මේක නම් හරීම ලේසි. වීඩියෝ එකක් නම් ගන්න ඇත්තටම බැරි වුණා ලොකුවට. පාන් පිටි ටිකක් අරන් ඒකට ඔයගොල්ලෝ ගාව තියනවා නම් බටර් නැත්තම් තෙල් ටිකක් දාලා හොඳට අනාගෙන ඒ මිශ්‍රණේ විනාඩි 15ක් 20ක් විතර පැත්තකින් තියලා මේ විදිහට ලස්සනට කොටු කපාගෙන බැදගෙන දෙවිධයකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. සේවරි විදිහට නැත්තම් ස්වීට් විදිහට. ඒ වගේම තමයි මේ තමයි මගේ කැවුම් බැටර් එක. හැබැයි ඒක නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මං ඉතින් කැවුණුත් චුට්ටක් හැදුවා. දැන් ඉතින් හදන්න යන්නේ මගේ ජීවිතේ පළවෙනි වතාවට අලුවා. ඉතින් දැන් මේ සීනි අරගෙන මං සීනි මේකෙන් කෝප්ප 2ක් අරන් තියනවා. ඒ කෝප්ප 2ට එන සහල් කුඩු චුට්ටකුයි ලුණු ටිකකුයි දාලා හොඳට දිය කරගෙන ඒකේ පදම ගොඩාක් සීනි ඝන කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඇඟිලි දෙක දික් කරද්දි චුට්ටක් අර නූලක් ඇදෙන තරමට ආවහම හොඳටම ඇති. ඊට පස්සේ ඒකට බැදපු හාල් පිටි කෝප්ප 4ක් සමහර විට 5ක් විතර ඕන වේ. ඒක වගේ අතේ පදමට දාලා කජ්ජු ටිකකුත් යහමින් දාලා අලුවා ටිකකුත් හදාගත්තා. දැන් මම මේ හදන්න යන්නේ මස්කට් ළමයි. හරිම ලේසි. කරන්න තියෙන්නේ පාන් පිටි ග්‍රෑම් 200ක් හොඳට වතුර එක හොඳට ඉස්සෙල්ලා පිටි මෝලියක් අනලා ඒක වතුර එක පෙඟෙන්න දාන්න පිටි මෝලිය වැහෙන විදිහට පැය 2ක් විතර. ඊට පස්සේ එන වතුර ටික පෙරලා ග්ලූටන් කියන කොටස අයින් කරලා අර කිරි ටික අරගෙන පොල් කිරි තව දැන් අපිට එන ප්‍රමාණෙත් එක්ක ඩබල් වෙන්න පොල් කිරි ගන්න. අරගෙන මේ විදිහට සීනිත් ඔයාගේ රස අනුව දාලා මේ විදිහට හොඳට ලිපේ තියලා හැඳි ගා ගන්න. එතකොට හරිම ඉක්මනට මේ වගේ ඝන මෝලියක් එනවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ බටර්, කලරින්, එන සහල් කුඩු ඔයා කැමති නම් නැත්තම් ලුණු චුට්ටක් සහ වැනිලා දාලා මේ විදිහට විටින් විට බටර් දදා මේක හොඳට ඝන වෙනකන් හැඳි ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම නම් වැනිලා දාන්නේ කලරින් දාන්නේ අන්තිමට. මොකද නැත්තම් පාට අර කුක් වෙනකොට පාට ලස්සන නැතුව යනවා. ඉතින් මම මේ කරන විදිහට විනාඩියෙන් 2කට වගේ හොඳට බටර් දදා මේක හොඳට ඝන වෙනකන් අර එක ගුලියට එනකන් අනා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලස්සන තැටියකට දාලා කජු ටිකක් උඩින් ඉහලා කෑලි කපා ගන්නයි තියෙන්නේ. ඉතින් මේ මස්කට් රෙසිපිය ළමයි කාටවත් වරදින්නේ නැහැ. ඔයාත් මගේ වීඩියෝ බලන කෙනෙක් නම් අනිවාර්යෙන් try කරලා බලන්න. ගෙදර ඉන්න ගමන් ලොකු වියදමක් යන්නෙත් නැහැ. පාන් පිටි ටිකක් ඉතින් පැය 2ක් විතර පෙඟෙන්න දාන්න විතරයි තියෙන්නේ මෝලියක් හදලා. ඉතින් හරිම ලේසි රෙසිපි එකක්. ඒ වගේම තමයි හරිම රසයි. පුළුවන් නම් ඔයත් try කරලා බලන්න ඊළඟ අවුරුද්දට. අවුරුද්ද වෙනකම් ඉන්නත් ඕනේ නෑ හැබැයි. ඔන්න ඉතින් දැන් මං හදන්න යන්නේ තවත් ලේසිම කෑමක්. ඒ තමයි නාරං කැවුම්. ඉතින් මේ නාරං කැවුම් හදන්නෙත් මම පළවෙනි පාරට.
මේකට මම ඕගලන්ට කියන්නේ මම කොච්චර ප්‍රමාණයක් ගත්තද කියලා. මම මේ අතේ පදමට තමයි අද මේ හදන්න යන්නේ. ඉස්සෙල්ලාම මම මේ සීනි ටිකක් කරගෙන ඒක කැරමල් කරගත්තා. ඊට පස්සේ ගාගත්ත පොල් මේ ඩෙසිකේටඩ් නෙමේ සාමාන්‍ය පොල්. මම මේ පොල් ටිකක් දාගෙන ඒකට ලුණු චුට්ටක් දාගන්න ඕනේ. ඒ වගේම අර හැමදේටම දාන රසකාරකේ වගේ ඔයාට පුළුවන් එන සහල් කුඩු චුට්ටකුත් දාගන්න. මේක නාරං කැවුන්නේ. ඒ නිසා මං හිතුවා නාරං පොතු චුට්ටකුත් හොඳට හීනියට කපාගෙන එකතු කරගන්න ඕනේ කියලා. එහෙම එකතු කරගෙන මේ විදියට හොඳට අපි පෑන් කේක් එකට පැණි පොල් මිශ්‍රණය හදනා වගේම තමයි. ඊට පස්සේ අපි හාල් පිටි කෝප්ප භාගයක් විතර එකතු කරගන්නවා. නමුත් ඔයාට ඒක අතේ පදම තේරෙනවා හාල් පිටි ඇතිද මදිද කියලා. අවශ්‍ය නම් තවත් එකතු කරගන්න පුළුවන්. අවසානයේ මම එකතු කරගත්තා දෙහි. සාමාන්‍යයෙන් මේකට නාරං ඉස්ම දානවා. මට නාරං ඉස්ම තිබ්බේ නැති නිසා මම දෙහි ලිපෙන් බාගන්න විනාඩි 2කට විතර කලින් දාලා හොඳට කලවම් කරලා ලිපෙන් බාගෙන ගුලි අනා ගන්න පුළුවන් වෙන තරමට රස්නේ බහින්න පැත්තකින් තියලා තිබ්බා. ඔන්න ඉතින් ඒ අතරේ මම මේ හදන්න යන්නේ සවුදොදොල්. මේක නම් වෙනමම රෙසිපියක් ළමයි. දැන් ඉතින් මේ අර ලේසියට හදන කුස්කුස් සවුදොදොල් එක තමයි හදන්න යන්නේ. මේකත් ඉතින් මගේ අතේ පදමට මම මේ විදිහට සීනි ටිකක් අරගෙන කැරමල් කරගත්තා. ඊට පස්සේ අඩුපාඩු සීනි ටික ඒ කැරමල් එකට දාලා ඔන්න දැන් මං පොල් ටික දාන්න තමයි යන්නේ. ඉතින් මේ හදන ක්‍රමයට අපිට ගොඩක් පොල් ඕනේ නැහැ. අර හාල් පිට්ටු හදන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. මේ විදිහට පොල් දාලා ඔයාට තියෙන්නේ මේකේ ස්පෙෂල්ම ඉන්ග්‍රීඩියන්ට්ස් දෙක තමයි සව් සහ කුස්කුස්. පුළුවන් නම් කුස්කුස් ටිකක් අරගෙන පුළුවන් නම් මේක මස් දෙයක් ළමයි කුස්කුස් සාමාන්‍ය ප්‍රමාණයක් අරන් ඒක වැහෙන්න චුට්ටක් උණු වතුර දාලා වහලා තියන්න විනාඩි 10ක් විතර. එතකොට හරිම ලස්සනට මල් විදිහට ඒක අර වතුරෙන් පෙඟිලා හොඳට තැම්බිලා එනවා මේ තියෙන්නේ. ඊට පස්සේ මම අර පොල් පැණි මිශ්‍රණය සාමාන්‍යයෙන් ඝන වෙනවත් එක්කම කුස්කුස් ටිකත් එකතු කරා. ඊට පස්සේ ඒකට මම වැනිලා ටිකක් සහ ලුණු ටිකක් එකතු කරලා පදම එනකන් හොඳට ලිපේ තියාගෙන හැඳිගා ගත්තා. අමතක කරන්න එපා ඔයාගේ සීනි එක හොඳ පදමට ආවහම තමයි මේ පොල් පැණි සහ කුස්කුස් ටික දාන්න ඕනේ. හැබැයි ළමයි අපි පිට්ටු වලින් හදනවා වගේ නෙමෙයි කුස්කුස් එකෙන් හදනකොට ඝන වෙන ප්‍රමාණය ටිකක් අඩුයි නෙමෙයි. ඔයාට අර රිස්ක් එකක් නැහැ. අර ගල් වගේ වෙනවා. ඒ කියන්නේ ලුණු මේ සීනි කර අර අපි සාමාන්‍යයෙන් හදනකොට අපිට අමාරු වෙන සමහරලාට පදම අල්ල ගන්න. නමුත් මේ කුස්කුස් එකේ පදම සාමාන්‍යයෙන් වර්ධිනවා හරිම අඩුයි. ඉතින් මේ විදිහට හරිම ලස්සනට ඔයාට කුස්කුස් වැලි තලප හදාගන්න පුළුවන්. ඔන්න ඉතින් හස්බන්ඩ් බ්‍රේක් එකකුත් අරන් ඇවිල්ලා දැන් මට නාරංගුලි හදලා දෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ විදිහට හොඳට නිවුනහම ඔයාට ලස්සනට ගුලි හදාගන්න පුළුවන්. ඒත් එක්කම මම මගේ වැලි තලප එකත් කපා ගන්නවා. ඔන්න දැන් මම මේ නාරං කැවුම් වලටයි මුං ගුලි වලටයි මුං ඇට කැවුම් වලටයි දවටන මිශ්‍රණය හදාගන්න තමයි යන්නේ. ඉතින් මේකට පාවිච්චි කරන්නේ මම ඉන්දියාප්ප පිටි. මොකද මගේ හාල් පිටි ඉවර වෙලා ඉන්දියාප්ප පිටි වලින් තමයි මේක හදන්නේ. ඒකට මං කහ ටිකක් ලුණු ටිකක් දාලා පොල් කිරින් අනාගත්තා නම් ගොඩාක් රහයි. අනිත් එක තමයි ඔයා රටේ ඉන්න කෙනෙක් නම් කිසිම බයක් නැතුව මේ හැම කැවිල්ලක්ම හදන්න පිටිකල පොල් කිරි පාවිච්චි කරන්න පුළුවන්. මොකද මම මේ හැමදේම හැදුවේ පිටිකල පොල් කිරි වලින්. මොකද මට වෙලාවක් තිබ්බේ නෑ පොල් ගගා ඒ කිරිමිරි කළා ඒ දේවල් කරගන්න. ඉතින් ඔයාට වැරදින්න නැතුව මේ දේවල් මේ පොල් කිරි වලින් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි කඩේ හාල් පිටිනේ අපි දැන් රටේ ඉන්නේ හින්දා අපිට ඒවා හොයාගන්න අමාරුයිනේ. නමුත්
මම මේ හැමදේම හැදුවේ ඉඳිආප්ප පිටි වලින්. ඕගොල්ලෝ විශ්වාස කරන එකක් නැහැ. මං කොකිස් පවා හැදුවේ ඉඳිආප්ප පිටි වලින්. නමුත් රසට හොඳ ක්‍රිස්පියට ආවා. ඉතින් දැන් ඔය හස්බන්ඩුත් ආවා මේක බදින්න උදව් කරන්න. මොකද අනිවාර්යෙන් පුළුවන් නම් මේවා හදද්දි දෙන්නෙක්වත් ඉන්න. නැත්නම් එක පැත්තකින් බදිනකොට අනිත් පැත්තේ බෝලේ හදන් යද්දි මේ පැත්තේ කර වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට හොඳට තෙල් තාච්චියක් සාමාන්‍ය ප්‍රමාණයට රත් කරලා බැද ගන්නයි තියෙන්නේ. ඔක්කොම අතර ඒකනයක් යනවා. මං කිව්වේ මං ඔය යූස් කරේ හැමදේටම ඉඳිආප්ප පිටි කියලා. අන්න ඒකෙන් හදන කොකිස් තමයි මේ. ඉතින් නංගිත් ආවා උදව්වට අපි දෙන්නත් එක්ක දැන් මේ හෙට අවුරුදු ළමයි. මේ රෑ තමයි පරණ අවුරුද්දේ අපි කොකිස් බදින්නේ. ඉතින් හරිම ලස්සනට ආවා ඒ කොකිසුත්. ඒ වගේම තමයි හරිම රහයි. ඊට පස්සේ ඔය ඔක්කොම ඉවර වෙලා මං උදේ පාන්දරම නැගිටලා ඔන්න කිරිබත් එක හදන්න තමයි යන්නේ. ඉතින් ওই කිරිබත් එකත් හැදුවේ අන්න මං කියපු අර පිටි කර පොල් කිරි වලින්. හරිම රහට ආවා. මං සාමාන්‍යයෙන් කිරිබත් කන්න ආසයි පොල් පිටි දාලා. හරිම රහට එනවා. ඔයත් හදලා නැත්නම් අදම හදලා try කරන්න. වරදින්න නැතුව අනිවාර්යෙන් හදාගන්න පුළුවන්. එහෙනම් තව ටිකකින් යංක මගේ කෑම මේසෙ බලන්න. ටන්ඩරාන්නම් ඔන්න මගේ කෑම මේසෙ. මං හරි චූටියට හදාගත්ත කැවිලි ටික තියලා හරිම ආදරෙන් මගේ හස්බන්ඩ් එක්ක අවුරුද්ද සැමරුවා. ඒ අතරේ ඉතින් අපේ අඳුරන යාළුවෝ කිහිප දෙනෙක්ටත් එන්න කිව්වා අපිත් එක්ක අවුරුද්ද සමරන්න. ඉතින් ওই විදිහට තමයි ළමයි අපි අපේ අවුරුද්ද සැමරුවේ. ඉතින් ඔය ඔයගොල්ලෝ දැකපු විදිහට තමයි අපි දෙන්නත් එක්ක අලුත් අවුරුද්දට කැවිලි හදලා ලෑස්ති වුණේ. ඉතින් අපි ලංකාවේ නැතත් අපේ කම තියාගන්න ඕන හින්දා සහ අපි බෞද්ධනේ මොනවා වුණත් අපි සිංහලයෝ. ඒ නිසා අපිට පුළුවන් විදිහට චුට්ට හරි කෑම මේසේ හදලා අපි ඉතින් ඒක ලස්සනට පුළුවන් විදිහට ඒ සිරිතිරි ඒ විදිහටම කරගෙන යන්න try කරනවා. ඉතින් අපේ වීඩියෝ බලන හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ ඊළඟට එන වීඩියෝස් වලිනුත් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම හැමෝටම සුබම සුබ දවසක්. ජය වේවා.